අර මොකක්ද යද බලාගින්නේ? ඖෂධ පැලෑටියක් දිහා. ඔයා මේක දන්නේ නැන්නේ මොකක්ද කියලා? මේකේ නම තමයි මේකද? ඔව්. මේ වර්ගයේ. ඔන්න කොලයක් අල්ලලා අරන් බලන්න. මොනවටද ගන්නෙ? මේක ගන්නවා කපුවේ අමාරු වල. හෘදේ වස්තුවේ කොලෙස්ටරෝල් වගේ රෝග වලට මේ කොළ 4-5ක් හදිසි හපලා කාපුවම ප්‍රාණවත් ගතියක් ඇති වෙනවා. එතකොට මේකේ පුළුවන් මේ කොලේ මුල තියෙන පුංචි කොළ දෙකක්. භාවනා කරන අයට මේ කොලේ දිහා බලන සමත විදර්ශනා භාවනා කරන්නත් පුළුවන්. හැබැයි අවුව තියෙන වෙලාවක. මේ ඕනනම් පැහැදිලි කරලා බලන්න. ඔයා පරීක්ෂා කරලා බලන්න මේ කොලේ දැන් අවුවට වැඩ කරන හැටි. අවුව තියෙන්න ඕනේ. මොනවද මේවට කියනවා කිව්වේ? ප්‍රාණ ජීව. ඔය කොලේ මහ කොලේ මුල තියෙන පොඩි කොළ. එව්වා මම වැඩ කරනවා. නිදි කුඹ වගේ බුදිනවා ඇහැරෙනවා. ඒක තමයි ප්‍රාණ ජීව කියන නම හැදිලා තියෙන්නේ. මද කොළ පහක් ආවම මොකද වෙන්නේ? කොළ පහක් ආවම පපුවේ අමාරුවක් වගේ හැදිලා තියෙනවා නම් දැනට යම් කිසි ඒ වෙලාවට ප්‍රතිකර්මයක් හදිසි. ඒකට මේක දැන් අමරමවත් කනවද මේක? මම කනවා. මට මේකෙන් මේ හොඳ ප්‍රයෝජනයක් තියෙනවා. මේක හුඟක් දෙනෙකුට හදා ගන්න අමාරුයි. හදාගත්තොත් කාටත් ප්‍රයෝජනයි. මේක කොහෙද හැදෙන්නේ සාමාන්‍යයෙන්? මේවා ලංකාවේ කොහෙත් හදා ගන්න පුළුවන්. ගේ ඇතුළෙත් හදා ගන්න පුළුවන්. අවුව තියෙනවා නම් වඩා හොඳයි. පෝච්චි වල හැදිය හැකි. අර බොන්සායි ක්‍රමයට හැදිය හැකි. වත්තේ පිටි හොඳට හදාගත්තා. ප්‍රාණ ජීව කිව්වේ? ප්‍රාණ ජීව. ඒ නමේ විශේෂයක් තියෙනවද මොකක්ද? ඒකත් තමයි මේ නිදි කුඹ වගේ බුදිනවා නැගිටින මේ පුංචි කොළ දෙක ඉරව්වට. ඒ නිසා තමයි ඒකට ඒ නම වැටලා තියෙන්නේ. හරි.